කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ පැස්ටා රෙසිපි එකක්. සමහරක් අය පැස්ටා කියනවා, සමහරක් අය පාස්ටා කියනවා. මම දන්නේ ඔය දෙකෙන් හරි නම් මොකක්ද කියලා. මොකක් වුණත් ඉතින් මම හදලා කනවා. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම හොඳට මස් ටික සෝදගෙන ඒකට ලුණු ටිකක් ඇඩ් කරගෙන වතුර දාලා හොඳට තම්බ ගන්නවා. අපි මේක මුලින් හොඳට තම්බ ගමු. ඒක තැම්බෙනකන් අපි එතකන් එළවලු ටික කපා ගමු. මම මේකට ගන්නවා ලීක්ස්, කැරට්, බෙල් පෙපර් ගන්නවා පාට දෙකකින්, සුදු ලුණු ගෙඩියකුයි ඉඟුරුයි ගන්නවා. එහෙනම් ඉතින් අපි මස් ටිකක් තාම තැම්බෙන ගමන් එතකන් මේ ටික කපා ගමු. මං එළවලු ටිකත් ඔක්කොම කපා ගත්තා. දැන් මෙන්න මෙහෙම වංගෙඩියට ඉඟුරු කැල්ලයි සුදු ලුණු ගෙඩියයි දාගෙන හොඳට තලා ගන්න. මේ වෙලාවට ඔයාලට පුළුවන් ඔයාලගේ තරහකාරයෙක් වගේ එහෙම ඉන්නවනම් එයාව මතක් කරගෙන ඒක හොඳට කොටා ගන්න. මේ වගේ හොඳට චොප්ප කරප්පන් වෙනකන් තලා ගන්න. දැන් මගේ මස් ටික, මගේ මස් නෙමෙයි ළමයි, කුකුල් මස්. මේ ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ ටික දැන් හොඳට චූටි චූටියට කඩා ගන්න. කුකුලාගේ මස් ටික ඉතින් මම මෙන්න මේ විදිහට චූටි චූටියට කඩා ගත්තා. එහෙනම් අපි දැන් ඉතින් පාස්ටා එක හදාගමු. අමතකුණානේ ළමයි. පාස්ටා ටික තම්ම ගන්නත් එපායි. එහෙම තමයි ඉතින් ඉඳලා හිටලා ඩාම් වෙනවා ඩූම් වෙනවා ගණන් ගන්න එපා. මම ඉතින් මස් ටික තම්බපු වාචනයේටම පාස්ටා ටික දාගෙන තම්බ ගන්නවා. මං අර කලින් මස් ටික තම්බපු වතුර ටිකක් මං ඉතුරු කරගත්තා. ඒ වතුර ටිකත් මේකට දා ගන්නවා. මදි ප්‍රමාණයට හොඳට තැම්බෙන්න වතුර දා ගන්න. මේකට ලුණු ටිකකුත් දාගන්න. ලුණු ගොඩාක් දාන්න එපා. මොකද කලින් මම මස් එක තම්බද්දිත් ලුණු දාපු හින්දා ඒ වතුර ටිකත් මේකට දාපු හින්දා ලුණු රස තියෙනවා. පොල් තෙල් චූට්ටකුත් දාගන්න. පොල් තෙල් හරි බටර් හරි ඔයාලා කැමති දෙයක් දාගන්න. දාලා මේක හොඳට මික්සි. දැන් ඉතින් මේක ලිපේ තියාගෙන හොඳට තම්බ ගන්න. පැස්ටා එක තැම්බෙනකන් මේන මේ ආකාරයට බිත්තර දෙකක් කඩාගෙන භාජනයකට දමා ගන්න.
ඔන්න අපේ පාස්තා ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මේකේ වතුර ටික විසික් කරගන්න එපා. මේ ටික අයින් කරලා තියාගන්න. එහෙනම් ඉතින් දැන් අපි හදමු. මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මේකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික දාගෙන අපි තෙල් ටික රත් වෙනකන් ඉමු. තෙල් ටික දැන් රත් වෙලා තියෙන්නේ. අපි මේකට බිත්තර දෙක දාගමු. දැන් මේකට මම ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි දාගන්නවා. දැන් කැරට් ටික එකතු කරගන්න. බෙල් පෙපර් ටිකක් දාගන්නවා. ටිකක් දාගමු. දැන් මස් ටික දාගන්න. සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්න. මේකට මම දාගන්නවා තමයි ගම්මිරිස්. ඔයාලගේ රස අනුව ඔයාලට පුළුවන් ගම්මිරිස් දාගන්න. ආයිතින් ලස්සන පාටට තියෙන්න ඕන හින්දා මම කහ ටිකකුත් දාගන්නවා. ලුණු ටිකකුත් දාගන්න. මම මේකට chili paste උත් ඇඩ් කරනවා. උද සැරවට
අයියෝ ළමයි මට මාර අකරතැබ්බයක් වෙලා තියෙන්නේ. ඉතුරු ටික රෙකෝඩ් වෙලා නැහනේ. කමක් දැන් ඔයාලට කරන්න තියෙන්නේ පැස්ටා ටික මේකට දාගෙන හොඳට කලවම් කරගන්න. හොඳට මික්සි කරගන්න. මේ විදිහට දැන් හොඳින් කලවම් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මං අර කලින් කිව්වේ පැස්ටා ගම්මගත්ත වතුර ටික විසික් කරන්න එපා කියලා. අන්න ඒකට මේකට දාගන්න. ඔයාලට හිතට ඇති වෙන ප්‍රමාණයට ටික දාගෙන බලන්න ඔයාලට ඇතිද කියලා. ඔයාලට ඇති ප්‍රමාණය වෙනකන් දාගෙන කලවම් කරගන්න. මෙන්න ගායිස් ඉතින් මං හදාගත්ත පාස්ටා එක රස පාටයි නේද? ඔයාලත් ඉතින් ගෙදරදී හදලා බලන්න. හදලා බලලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් තවත් vlog එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න ඕන. බයි.